සභාපතිතුමනි භාණ්ඩ ආනයනය සිදු කරන බවට හඟවා විදේශ රටවලට මුදල් ප්‍රේෂණය සිදු කර භාණ්ඩ ආනයනය නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පොලිස්පති අමතා වාර්තා 3ක් 2026 ජනවාරි 20 පෙබරවාරි 23 සහ මාර්තු 6 වෙනි දින වාර්තා 3ක් ඉදිරිපත් කළා. ඒ වාර්තා 3 තුලදී පළවෙනි වාර්තාව තුල 2026 ජනවාරි 20 තුල ආයතන 89ක් මේ ආකාරයට TT වලින් භාණ්ඩ ආනයනය කර නමුත් කිසිදු භාණ්ඩයක් මේ වෙනතුරු රටට රැගෙන පැමිණ නොමැති බවටත් ඒ වගේම 2026 2.23 වාර්තාව තුලින් එවැනි ආයතන 4කුත් 2026 3යි 6ට අදාළව එවැනි ආයතන 12ක් සම්බන්ධිනුත් වාර්තාවක් ඉදිරිපත් කළා. සම්පූර්ණ ඒ වාර්තාව අනුව ගත්තොත් සමාගම් 105ක් ඒකට සම්බන්ධ වෙලා තිබ්බා. ඒ සමාගම් 105ට අදාළව රුපියල් බිලියන 214.7ක් දල වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 715ක TT විදිහට මුදල් ප්‍රමාණයක් විදේශගත කරලා තිබෙනවා. ඒ විදේශගත කරපු මුදල් වලට කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙනාවේ නැහැ කියලා තමයි එම වාර්තාව තුළ සඳහන් වුණේ. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ FCID මගින් විමර්ශනයක් ආරම්භ කළා. ඒ විමර්ශනයේදී අනාවරණය වෙනවා මේකට සමීට සම්බන්ධ සමාගම් 105 ඒ සමාගම් 105 අධ්‍යක්ෂකවරුන් හා සමාගම් ලේකම්වරුන් සිටින සංඛ්‍යාව අපි පරීක්ෂාවට ලක් කළා. මේ සමාගම් 105 තුලම මේ සඳහා පුද්ගලයෝ 55 දෙනෙක් තමයි සම්බන්ධ වෙලා හිටියේ. එතකොට මේ සඳහා බැංකු ගිණුම් 227ක් සම්බන්ධ කරගෙන තිබ්බා. මේ ඇමරිකන් ඩොලර් මිලියන 715ක ආසන්න මුදලක් TT 24300කට ආසන්න TT සංඛ්‍යාවක් යොදලා තිබ්බා. මෙය 2023 ජනවාරි 1 වෙනිදා සිට 2026 මාර්තු මාසයේ දක්වා වන කාලය සඳහා තමයි මේ නියාකාරයකට වාර්තාව ඉදිරිපත් වුණේ. මේ සම්බන්ධව දීර්ඝ ලෙස පරීක්ෂා කරනකොට ලංකාවේ බැංකු ප්‍රධාන බැංකු 13ක් මීට සම්බන්ධ වෙලා තිබ්බා. සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් මේ සම්බන්ධව දීර්ඝ ලෙස පරීක්ෂා කිරීමේදී මේට අදාළව එක සමාගමක් අපි අඳුනාගත්තා මේ අදාළ TT යොමු කරන සමාගම් අතුරින්. ඒ සමාගම අතුරින් එක සමාගමක ඉන්න පුද්ගලයෙක්ගේ මම දැන් මේ වෙනකොට අත්අඩංගුවට ගෙනලා අධිකරණ නඩු කටයුත්තක් සිදු වෙනවා. ඔහු දැන් ආරක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා. ඔහු සමාගම් 43කට සම්බන්ධ වෙනවා. ඒ සමාගම් වල අයිතිකරුවෙක් විදිහට ඉදිරිපත් වෙනවා. ඔහුගේ සමාගම් 43 සම්බන්ධයෙන් පරීක්ෂා කරනකොට ඔහු ඇමරිකන් ඩොලර් මිලියන 43ක මුදල් ප්‍රමාණයක් මෙම කාලවකවානුවේ තුල TT විදිහට යොමු කරලා තිබෙනවා. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනයක් කරන අවස්ථාවේදී ඔහු ලංකාවේ තැරවකරුවන්ගෙන් මුදල් ලබාගෙන ඒ තැරවකරුවන්ගෙන් අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ව්‍යාජ ලෙස සකස් කරලා බැංකුවලට ඉදිරිපත් කරලා තමයි TT විදිහට ඉදිරිපත් කරන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඉන්වොයිස් එකක් සකස් කරන්නේ ඔහුගේ ඒ අදාළ තැරවකරුව ඔහුගේ කාමරවල තියෙන පරිගණක වලින් ව්‍යාජ ලෙස ඉන්වොයිස් එකක් සකස් කරලා බැංකුවලට ඉදිරිපත් කරලා සමහර බැංකුවල නිලධාරීන්ගේ සහයෝගය ඇතිව තමයි මේ කටයුතු සිදු කරලා තිබුණේ. ඔහුගේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය සිදු කර යනකොට ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට හා සම්බන්ධ රට රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගේ මුදල් මේ ක්‍රමය යටතේ ඩුබායි රාජ්‍යයට යොමු කරලා තිබෙන බවටත් විමර්ශනයේදී අනාවරණය කරගත්තා. ඊට අදාළව ඩුබායි රාජ්‍යයේ සිටින ප්‍රධාන සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පසුගිය කාලවකවානුවේ තුලදී ඉන්ටර්පෝල් හරහා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබිලා දැනට ඔවුන් දෙදෙනා ආරක්ෂිත බන්ධනාගාරගතව සිදු වෙනවා. මේ සිදුවීම හා සම්බන්ධව ඔවුන් සඳහන් කරපු ආකාරයට ප්‍රධාන මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් මෙහි ඩුබායි රාජ්‍යයේ සිටින තවත් පුද්ගලයෙක් මාර්ගයෙන් මොහුගේ ගිණුමට ලංකාවේ එකතු වෙන සල්ලි ටික මොහුගේ ගිණුමට තැරවකරුවන් මාර්ගයෙන් යොමු කරනවා. එතනම ගත්තොත් මේ ජෙෆ්රි අදාළ පුද්ගලයා ඩ්‍රග් ට්‍රැෆිකින් වලින් උපයාගත්ත මුදල් දෙන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතුව හෝ නැතුව ඔහු කරන්නේ කමිෂන් එකක් තියාගෙන ලැබෙන මුදල් ටික එකතු කරලා ඒකට TT ගහලා ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයත් ඔහුගේ සම්බන්ධ වෙලා තිබ්බ අනිකුත් කොටස් පරීක්ෂා කරනකොට ඉදිරිපත් කරලා තියෙන බොහෝ කස් ඩොකියුමන්ට් සමහරලාට බැංකු වලින් ඉල්ලීමක් කරලා තිබයි ඔක්කොම ව්‍යාජ කස් ඩොකියුමන්ට් වලට තමයි අපිට අනාවරණය වෙලා තිබ්බේ කූට ලේඛන විදිහට සකස් කරලා ඉදිරිපත් කරලා තියෙනවා. මේ හා සමානව තවත් පැමිණිලි දෙකක් ඉදිරිපත් වුණා. එය කැලණිය කොට්ටාශයෙන් ත්‍රිවිල් රථයක් පරීක්ෂාවට ලක් කරනකොට මිලියන 30ක මුදලක් ත්‍රිවිල් රථයේ තිබුණා. ඒ මිලියන 30ක මුදල සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කරනකොට මේවැනි ආකාරයකම තවත් ගනුදෙනු කරන සමාගමක මුදල් තැන්පත් කර ගැනීම සඳහා යනවා බවට තමයි වාර්තා වුණේ. ඔවුනුත් මද්ද්‍රව්‍ය ඇබ්බැහි සහ ජාවාරමට සම්බන්ධ වෙච්ච පුද්ගලෙක්. ඊට අදාළවත් මේ ඉස්සල සමාගමට සමගාමීව තවත් විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනයේදීත් ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් හා පෞද්ගල බැංකු දෙකක් සම්බන්ධ කරගෙන ඩොලර් මිලියන 40කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ ආකාරයට පහුගිය කාලවකවානුව තුල විදේශගත කිරීම සිදු කරලා තිබ්බා. මීට අදාළව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල අපරාධ විමර්ශන කොට්ටාශය මගින් සහ Proceeds of Crime Investigation Division එකකින් දැනට සිදු කරමින් පවතිනවා.